අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවිල්ලා තියෙනවා ඔයාගේ ස්ලෝ වුණ මොබයිල් ෆෝන් එක ස්පීඩ් අප් කරන ට්‍රික්ස් 7ක් ගැන කියලා දෙන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්ලෝ හින්දා අලුත් මොබයිල් ෆෝන් එකක් ගන්න නම් ඉන්නේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එක 80%කින් ස්පීඩ් අප් කරගන්න පුළුවන් මේ ට්‍රික්ස් 7 භාවිතා කරලා. සාමාන්‍ය මොබයිල් ෆෝන් එක ස්ලෝ වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. අපි බලමු මේ හේතු සහ ඒවා ෆික්ස් කරන්නේ කොහොමද කියලා. ප්‍රධානම හේතුව තමයි ස්ටෝරේජ් ෆුල් නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්ලෝ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බෑග්ග්‍රවුන්ඩ් ඇප්ස් රන් වෙනවා නම් ඒකත් ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්ලෝ වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. අනිත් එක තමයි ඇප්ස් වල තියෙන කෑෂ් ෆයිල්ස්. ඒ වගේම තමයි ඕල්ඩ් සිස්ටම් සෙටින්ග්ස් තාමත් ඔයාගේ ෆෝන් එකේ පාවිච්චි වෙනවා නම් ඒකත් බලපානවා ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙන්න. තවත් හේතුවක් තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එකට වෛරස් ඇවිල්ලා නම් ඒකත් ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්ලෝ වෙන්න බලපානවා. අනිත් හේතුව තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ලොකු ඇප්ස් භාවිතා වෙනවා නම් ඒකත් ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්ලෝ වෙන්න බලපානවා. අපි බලමු කොහොමද මේවා ෆික්ස් කරන්න කියලා. අපි යන් ට්‍රික්ස් නම්බර් 1 එකට. ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්ලෝ වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි ස්ටෝරේජ් එක ෆුල් වෙන එක. ඔයා යන්න සෙටින් වලට. සෙටින් වලට ගිහිල්ලා බලන්න ඔයාගේ ස්ටෝරේජ් එක කොච්චරක් ෆ්‍රී තියෙනවද කියලා. සාමාන්‍යයෙන් GB 3ක් 5ක් වගේ අතර ගාණක් නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක අනිවාර්යයෙන්ම ලැග් වෙන්න බලනවා. අපි බලමු කොහොමද මේ ස්ටෝරේජ් එක වැඩි කරගන්න කියලා. ස්ටෝරේජ් එක වැඩි කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ඔයා බලන්න ඔයාගේ unused app මොනවද තියෙන්නේ කියලා. ඔයා භාවිත කරන්නේ නැති apps තියෙනවා නම් අනිවාර්යයෙන්ම delete කරලා දාන්න. ඒ වගේම තමයි ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ WhatsApp එකේ data ලොකු ප්‍රමාණයක් ඔයාගේ මොබයිල් ෆෝන් එකට download වෙලා තියෙනවා. ඒක බලාගන්න මෙහෙමයි. ඔයා යන්න WhatsApp වල setting වලට. WhatsApp වල setting වල තියෙනවා storage කියලා. මෙන්න මේ storage එකේ ඔයාලට බලාගන්න පුළුවන් manage storage කියන setting එක. මෙන්න මේ manage storage වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp එකේ download වෙච්ච සියලුම ෆයිල් එතන බලා ගන්න. ඔයාලට පුළුවන් එතකොට එතනින් ඔයාලට අනවශ්‍ය ෆයිල් තියෙනවා නම් අනවශ්‍ය ෆයිල් delete කරලා දාලා ඔයාගේ storage එක වැඩි කරගන්න පුළුවන්. ටික්ස් නම්බර් 2 එක තමයි ඔයාගේ cache files delete කරන එක. අපි බලමු කොහොමද cache files delete කරන්න කියලා. ඔයා යන්න settings වලට. settings වලට ගිහිල්ලා ඔයා search කරන්න apps කියලා. එහෙමත් නැත්නම් applications කියලා search කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ mobile phone එකේ තියෙන apps ටික. ඔයාලට පුළුවන් ඔයාගේ මෙන්න මේ apps වලට ගිහිල්ලා මෙතන තියෙනවා storage කියලා. storage වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් clear data කියලා එකක් තියෙනවා. තව තියෙනවා clear cache කියලා. ඔයා clear data කියන එකට අතවත් තියන්න එපා. ඔයා මෙන්න මේ clear cache කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ cache ටික clear වෙලා යනවා. ට්‍රික්ස් නම්බර් 3 එක තමයි ඔයා භාවිත කරන්නේ නැති apps background run වෙනවා නම් ඒවා off කරන එක. අපි බලමු කොහොමද background apps off කරන්නේ කියලා. ඔයා යන්න settings වලට. settings වලට ගිහිල්ලා background apps කියලා search කරන්න. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් battery වලට ගියාට පස්සේ background usage කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් app usage කියලා එකක් තියෙනවා. අන්න එතනින් පුළුවන් ඔයාලට ඔයාගේ අනවශ්‍ය background run වෙන apps off කරලා දාන්න. ඔයාලට මේක ඔයාගේ battery life එක improve කරගන්නත් බලපානවා. ඒ වගේම තමයි ඔයාගේ mobile phone එක speed up කරගන්නත් මේක use කරන්න පුළුවන්. ටික්ස් නම්බර් 4 එක තමයි ඔයාගේ mobile phone එකේ animation reduce කරන එක. සාමාන්‍ය 99%ක්ම යූසර්ලා මේ setting එක දන්නේ නැහැ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඔයා යන්න ඕනේ මුලින්ම setting වලට. setting වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් about phone කියන option එක. about phone වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවා build number කියන option එක. build number එක උඩ 7 පාරක් click කරන්න. 7 පාරක් click කරාට පස්සේ ඔයාලට developer option කියන setting එක enable වෙනවා. සාමාන්‍යයෙන් හැම mobile phone එකකම 7 පාරක් click කරන්න ඕනේ නැහැ. ඒක mobile phone එකට වෙනස් වෙනවා. හරි. අපි දැන් යමු මෙන්න මේ developer option කියන setting එකට. developer option එක ඇතුළේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා Windows animation කියලා. මෙන්න මෙතන Windows animation scale එක ඔයා දාගන්න ඕනේ 0.5 කියන එකට. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා transition animation කියලා. මේ transition animation කියන scale එකත් ඔයා 0.5ට දාගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් animated duration කියන එක. animated duration scale එකත් ඔයා අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ 0.5 කියන scale එකට. මේකත් ඔයාගේ mobile phone එක speed up කරගන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ට්‍රික්ස් නම්බර් 5 එක තමයි ඔයාගේ mobile phone එකේ පාවිච්චි කරන heavy apps එහෙමත් නැත්නම් virus apps තියෙනවා නම් අයින් කරන එක. අපි බලමු මොනවද මේ heavy apps එහෙම නැත්නම් virus apps කියන්නේ කියලා. fake cleaners. ඔයාගේ mobile phone එකේ virus cleaners වගේ apps තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම අයින් කරන්න. ඒවත් ඔයාගේ mobile phone එක slow වෙන්න බලපානවා. ඒ වගේම තමයි RAM boost apps. ඔයාගේ mobile phone එකේ RAM එක වැඩි කරගන්න කියලා apps දාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ apps අයින් කරන්න ඕනේ. ඒවා fake apps. ඒතකොට ඒවත් mobile phone එක slow කරන්න බලපානවා.
ඊළඟ තමයි free VPN apps. free VPN apps තියෙනවා නම් ඒවත් ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්ලෝ වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. අනිත් එක තමයි mod games. mod games play කරනවා නම් ඒවත් ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්ලෝ වෙන්න බලපාන. එතකොට මේ apps ටික අයින් කරා නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක යම් කිසි ප්‍රමාණයකින් ස්පීඩ් අප් කරගන්න පුළුවන්. ට්‍රික්ස් නම්බර් 6 එක තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක රීස්ටාර්ට් කරන එක. සාමාන්‍ය මොබයිල් ෆෝන් එක රීස්ටාර්ට් කරන එක සිම්පල් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මොබයිල් ෆෝන් එක රීස්ටාර්ට් කරන ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ස්පීඩ් එක ෆික්ස් කරන්න පුළුවන් පවර්ෆුල් ට්‍රික් එකක්. සාමාන්‍යයෙන් ඔයාගේ මොබයිල් ෆෝන් එක සතියකට පාරක්වත් රීස්ටාර්ට් කරන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ස්පීඩ් අප් එකට ගොඩක්ම බලපානවා. රීස්ටාර්ට් කරද්දී මොකද වෙන්නේ? රීස්ටාර්ට් කරද්දී ඔයාගේ RAM එක ක්ලීන් වෙනවා. ඒ වගේම තමයි බෑග්ග්‍රවුන්ඩ් බග්ස් තියෙනවා නම් ඒ බග්ස් සේරම ෆික්ස් වෙලා තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක රීස්ටාර්ට් වෙන්නේ. එතකොට මේකත් ප්‍රධාන හේතුවක් වෙනවා ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්පීඩ් අප් වෙන්න. ටික්ස් නම්බර් 7 එක තමයි සිස්ටම් අප්ඩේට්. එහෙමත් නැත්නම් ලයිට් ඇප්ස් පාවිච්චි කරන එක. ඔයා මේ වෙද්දිත් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ පරණ ඇප්ස් නම් පාවිච්චි කරන්න ඔයා අනිවාර්යයෙන්ම ඒ ඇප්ස් අප්ඩේට් කරගන්න. ඒකත් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ස්පීඩ් අප් එකට ගොඩක්ම බලපානවා. ඒ වගේම තමයි ඔයාගේ ලෝ පර්ෆෝමන්ස් තියෙන ෆෝන් එකක් නම් ඔයා පාවිච්චි කරන්නේ ඔයා අනිවාර්යයෙන්ම ලයිට් ඇප්ස් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. උදාහරණයක් විදිහට Facebook ලයිට්, Messenger ලයිට් වගේ ඇප්ස් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒකත් ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්පීඩ් අප් කරන්න ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ වගේම තමයි ඔයාලා සාමාන්‍යයෙන් බොරු ඇප්ස් වලට අහු වෙනවා. උදාහරණයක් විදිහට ඔයා ගොඩක්ම දකිනවා ඇති Play Store එකේ තියෙනවා RAM increase app කියලා. ඒ වගේ ඇප්ස් වලට අහු වෙන්න එපා. ඒවා තනිකරම බොරු ඇප්ස්. සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක අපිට ඇප් එකක් භාවිත කරලා RAM එක increase කරන්න බෑ. ඔයා මොබයිල් ෆෝන් එකෙන්ම තමයි යා ඔටෝ RAM එක manage කරගන්නේ. ඒතකොට ඒ වගේ බොරු ඇප්ස් වලට අහු වෙන්න එපා. ඔයා මේ ට්‍රික්ස් 7ම පාවිච්චි කළත් ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්පීඩ් අප් වෙන්නේ නැත්නම් ඔයාට යන්න තියෙන අන්තිම සොලියුෂන් එක තමයි ෆැක්ටරි රීසෙට් කියන ඔප්ෂන් එක. මේකද ඔයාගේ මොබයිල් ෆෝන් එකේ සීලම data අයින් වෙලා යනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ෆැක්ටරි රීසෙට් කරන්න කලින් ඔයාගේ data ටික බෑකප් කරගෙන ඉන්න. මේකද ඔයාගේ මොබයිල් ෆෝන් එක අනිවාර්යයෙන්ම අලුතෙන්ම ගත්තා වගේ ස්පීඩ් අප් කරගන්න පුළුවන්. මේ ට්‍රික්ස් ටික ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.